ලෝකයේ ඇත්තටම අපේ ජීවිතය ඇත්තටම හරිම අස්තිරයි. මේ වගේ අස්තිර ලෝකයක සමහර බැඳීම් තියෙනවා. ඒ බැඳීම් නිසා අපි කොහොම හරි උත්සාහවන්ත වෙලා ජීවිතේ ගොඩ දා ගන්නවා. එවන් බැඳීම් හරි පුදුමාකාරයි. කොච්චර බැඳීම් තිබුණත් මන් මේ අද කියන්න යන බැඳීම නම් ඒක හරි ලේ බැඳීමක් නේ. එකම මව් කුසෙන් එකටම එක බඩවැල කඩාගෙන ආපු ඒ බැඳීම කාටවත් මේ ඒක හරිය අමාරුයි වෙන් කරන්න. මොන ප්‍රශ්න නිසා වෙන් වුණත් හදවත් වලින් ඒ බැඳීම වෙන් වෙන්නේ නැහැ කියලා නම් මට විශ්වාසයි. ඉතින් ඔබ අහලා තියෙනවා මේ ගැන රචනා වුණු ගීතයක් තියෙනවා මේ උපුල් ශාන්ත සන්නස්කලයන් ප්‍රවීණ ගීත රචක උපුල් ශාන්ත සන්නස්කලයන් විසින් මේ ගීතය රචනා කරලා තියෙන්නේ. ඉර පුපුරනවාලු තරු පුදින කාලේ සඳ බිය යනවාලු තරු දීතිලි අහසේ. පුංචි දරුවගේ පවා නේද? ඉතින් වැඩිහිටිය දක්වාම ගොඩක් ආදරය කරන ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ ජනප්‍රිය ගායන ශිල්පී ලවන් අභිෂේක් මහත්මයා, සංගීත නිර්මාණය ප්‍රකට සංගීතඥ රදීෂ් වන්දබෝනා මහත්මයාගේ. ඉර පුපුරනවාලු තරු පූදින කාලේ සඳ මිය යනවාලු තරු දීදිලි අහසේ. මේ මුලින්ම මේ සංකේතයන් එක්ක අපිට කියන්නේ මේ විශ්වයේ මහා පරිණාමයන්. ඉර පුපුරලා යන එක, ඒ වගේම මේ තරු පූදිනවා කියන එක, මේවා මේ ජීවිතයේ අනියත බව අස්ථාවරත්වය අඟවන්න තමයි මේ සංකේත මේ හරි අපූර්වට යොදාගෙන තියෙන්නේ. ඇයි මේ අස්ථාවරත්වයක්? ඉතින් මෙහෙම සඳ මිය යනවාලු තරු දීදිලි අහසේ. සඳ මිය යනවා කියලා කියන්නේ මේ සමහර ජීවිත අපේ ජීවිත සමහර නෙමෙයි. සමහරක් ජීවිත මිය යද්දී ලෝක අහිමි වෙලා යද්දී තවත් ජීවිත රාශියක් ඒ කියන්නේ තරු පූදිනවා කියලා කියන්නේ එළිය දෙනවලු. තවත් ජීවිත රාශියක් ඉපදෙනවා. කෙනෙක් මැරෙද්දී තවත් කට්ටිය උපදිනවා. ඉතින් මේ කියන්නේ ජීවිතේ අස්තිරභාවය තමයි මේ හරි අපූර්වට මේ ගීතය හරහා අපට මේ කියන්නේ මරණය කියන මේ ධර්මතාවයන්. මරණය කියන දේ අපට පුදුයි. මෙහෙම වෙනස් වී පරිණාමයෙන් වෙවි යන ජීවිතයක් තමයි අපිට තියෙන්නේ. හැබැයි මේ ජීවිතේදී මම අර කියපු බැඳීම හම්බුනොත් ටිකක් ජීවිතේ වෙනස් වෙනවා. දෙරණ පුරා පිපුණා මල් සුවඳක් ආවා ගිරි හිස මත තිබුණා අපි වාගේ උඩ වැඩියා මලේ අපි හැදුනේ වෙලි මව් කුසයේ සබැඳී එක රෑනේ. ඊටමත්ව අලංකරණ මේකට යොදාගෙන තියෙන පුදුමාකාර විදිහට හදවතට දැනෙනවා මේක. දෙරණ පුරා පිපුණා මල් සුවඳක් ආවා. මේ වගේ ලෝකෙක අපි ජීවත් වෙද්දී ස්ථිර නැහැ කියලා මං කියවනේ. ඒක අපි කවුරුත් දන්නවා. ඉතින් මේ වගේ ජීවත් වෙද්දී සහෝදරයෙක් එක්ක වුණාම අපේ පවුලකට නේද? තනියෙන් ජීවත් වෙනවා නම් සහෝදරයෙක් පවුලට එක්ක වුණාම ඒකේ තියෙන වටිනාකම අපිට වචන වලින් කියන්න බෑ. ඒ තරම් ඕනම දෙයකදී නොසැලවිලා අපිත් එක්ක එකට ඉන්න බැඳීමක් තමයි ඒ සහෝදර බැඳීම කියලා කියන්නේ. ඉතින් ජීවිතය අස්තිර වුණත් ඒ වගේ බැඳීම් තියෙද්දි ජීවත් වෙන්න හිතෙනවා අපට. ගිරිහිස මත තිබුණා අපි වාගේ. ඒකයි කිව්වර ඕනම කටුක දෙයක්. ගිරිහිස ගිරි මුදුන් කියන හරි කටුක දුෂ්කර ගමනක් නෙමෙයි ජීවිතය කියන්නේ. ඉතින් මේ ජීවත් වෙද්දී ওই අභියෝග මැද්දේ කටුක බව මැද්දේ සියලුම දේවල් මැද්දේ මේ නොසැල්වෙලා ඉන්න අපට මහා උපකාරයක් වෙන්නේ අපට හයියක් වෙන්නේ අපේම ලේ බැඳීමෙන් අපටම හම්බුන සහෝදරයෝ. ඒක හැමෝටම එහෙමයි. මොන දේවල් නිසා දුරස්භාව වෙන්න පුළුවන් කයෙන්. හැබැයි හදවතින් නම් හැමදාමත් ඒ බැඳීම එකටම තමයි. උඩ වැඩියා මලේ අපි හැදුනේ වෙලි මව් කුසයේ සබැඳී එක රෑනේ. අර ලස්සන උපමාවෙම උඩ වැඩියා මල සංකේත කරලා තියෙන්නේ. උඩ වැඩියා මල ඔබ දන්න ඕකිඩ් මලටනේ කියන්නේ. ඉතින් මේ උඩ වැඩියා මල තනිව නෙමෙයි පිපෙන්නේ, එකට වෙලිලා තමයි පිපෙන්නේ. එකට මැලිලා පිපෙන මලක් උඩ වැඩියා මල කියලා කියන්නේ. තනිව නෙමෙයි පිපෙන්නේ. පිපෙන හැම්බොඩ කොහොම අඩුයි. ඉතින් මේ උඩ වැඩියා මල සංකේතවත් කරලා තියෙන්නේ මේ වගේ තමයි සහෝදර බැඳීමක්. එකම මව් කුසේ ඉපදිලා එකම ලේ මස් නහරින් නෙමෙයි හැදෙන්නේ. එක බඩවැල කඩාගෙන තමයි එක බඩවැල කඩාගෙන එළියට එන්නේ. එහෙම හැදුණු ඒ සහෝදර බැඳීම් වෙන් කරන්න හරි අමාරුයි. ඕනම දෙයකදී එකට වෙලිලා ඉන්නවා, එකට වෙලෙනවා. ඒක ස්වභාව ධර්මයෙන් දීපු හරි ලස්සන දායාදයක් මේ සහෝදර බැඳීම කියලා නේද? ඉතින් ඒක තමයි මේ දුක සැප හමුවේ එකට ඇලිලා ගැලිලා ඕනම දෙයකට උදව් කරනවා කියන දෙයට තමයි මේ හරි ලස්සන සංකේත උදාගෙන තියෙන්නේ උඩ වැඩියා මල. මිරිඟුව දැක සිහිනය ළඟ නතර වී හිනහිමු. තටු පිරිමැද එක හීනෙක
රෑ නැවි පියඹමු. තුරුලේ ළමදේ පිරුණේ ආදරේ මගේ ජීවිතේ. ඒ වගේ. මිරිගුවක් කියන්නේ මායාවක්. ඒක නිතරම සඳහන් කරන දෙයක් මේ ඕනම ගීතයක් රසවිඳි මිරිගුව යොදා ගන්නවා. මේක මායාවක්. යථාර්ථයක් නෙමෙයි. අපිට අපි යන්න පිපාසයෙන් යන්න වතුර තියෙනවා වගේමයි පේන්නේ. ඉතින් පිපාසය නිසා ওই වතුර පස්සේ යනවා හොයාගෙන. හැබැයි ඒක මායාවක්. ඇත්තටම අපිට පිපාසයට ජලය නම් හම්බෙන්නේ නැහැ. හැබැයි ජීවිතේදී මේ වගේ අපි යථාර්ථයක් නොවන දේවල් වලට රැවටෙනවා. රැවටිලා ගමන් ගන්නවා. මේ වෙලාවේදී මේක යථාර්ථයක් නෙමෙයි කියලා අපිට පෙන්වලා දීලා දිරිමත් කරලා අපව එක අරමුණක් වෙනුවෙන් යන්න අපිට සහෝදරයෙක් හරි සහෝදරියක් හරි ඉන්නවනම් ඔවුන්ගේ තියෙන දිරිමත් කිරීම පුදුමාකාර විදිහට වටිනවා. තටු පරිමැද එක හීනෙක රෑනවි පියඹමු කියන්නේ එක අරමුණක් වෙනුවෙන් පවුල වෙනුවෙන් නේද? කරුණක් වෙනුවෙන් පවුල වෙනුවෙන්. ඉතින් මේ සහෝදර බැඳීම එකම දෙයක් කරා එක සීනියක් කරාම යන්න ඒ බැඳීම පුදුමාකාර විදිහට වටිනවා. තුරුලේ ළමදේ පිරුණේ ආදරේ මගේ ජීවිතේ ඒ වගේ. ඒ ආදරණීයන්ගේ තියෙන ඒ උණුසුම ඒ ආරක්ෂාව ජීවිතේට මහමෙරක් කියලා කිව්වොත් හරියටම හරි. ඒක තමයි මේ කියන්නේ ජීවිතේට එක සැනසීමක් ගේනවා. ඒ ආදරණීයන් කියලා කියන්නේ මේ සහෝදරයන්ගේ බැඳීම ඒ තියෙන සෙනෙහස ඔවුන්ගේ වදන් හැම වෙලාවෙම අපව ආරක්ෂා කරනවානේ. ඉතින් ඒක ජීවිතේට පුදුමාකාර සැනසීමක්. බාන්න මේ හැඟුම් ටික හරි ලස්සනට වචන කරලා තියෙන විදිය. එක හුර හිස ළඟ පිරි හිස කුමරිය හිස සිඹිමු උපදින හෙට එක මව් කුස ආදරයේ නම කියමු. තුරුලේ ළමදේ පිරුණේ ආදරේ මගේ ජීවිතේ වගේ. අර ජීවිතේදී සතුටේදීත් දුකේදීත් නේද? සහෝදරයෙක් දෙන්නෙක් එකිනෙකට වෙන් නොවිලා එකිනෙකා කෙරෙහිම ලං වෙලා උරහිස තියන් ඉන්නවා කියලා අපි කියමනට කියන්නේ. අන්න ඒ වගේ එකටම නැගිලා ඉන්න බව තමයි මේ පදවලින් මේ අඟවන්නේ. කුමරිය හිස සිඹිමු. අර තමන්ගේ පවුලේ ඉන්නවා නම් තවත් සහෝදරියක් කවුරු හරි මේ සහෝදරයෝ එයාලා එකතු වෙලා තමන්ගේ සහෝදරියෝ ගොඩාක් ආරක්ෂා කරනවා. ඇයට ගෞරව කරනවා. ඒ සහෝදර බැඳීම් බලන් ඉන්න හරිම ආසයි. ඒ වගේ දේවල් නම් කවදාවත් කිසිම ප්‍රශ්නයක් නිසා කැඩලා බිඳලා යන්න හොඳ නැහැ. නේද? ඒ තරම් සුන්දරයි ඒ බැඳීම. පුංචි කාලේ ඉඳන් එනේ බැඳීම හැමෝගෙම නේද? වැඩි වියටපත් වුණත් වයසට ගියත් ඒ විදිහටම තියෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන්නේ. උපදින හෙට එක මව් කුස ආදරයේ නම කියමු. මතු භවයන් වලදීත් ඉපදිලා මතු භවයන් වලදීත් මේ සහෝදරයන් මේ විදිහටම ඉපදිලා මේ හැමදාමත් එකට ඉන්න ලැබේවා කියලා කරන ආදරණීය ප්‍රාර්ථනාවක් තමයි මේ තියෙන. ඉතින් මේ සහෝදරත්වයේ කොතරම්නම් බලවත්ද? ඕනම දෙයක් ඕනම ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් එකට ඉන්නවනම්. ආපහු නැවතත් මේ මව් කුසේම තමන්ගේ මවගේම ඒ විදිහටම ආදරයෙන් ඉපදෙමු කියන ප්‍රාර්ථනය තමයි මේ කියන්නේ අවසානයේට. එකම මව් කුසින් ඉපදුණු සහෝදරයන් දෙන්නෙක්ගේ වෙන් කරන්න බැරි ඒ වගේම නොසැලෙන ඕන දුෂ්කරතාවයක් මැද එකටම නොසැල් වෙලා ඉන්න මේ තමන්ගේ පවුල ආරක්ෂා කරන ඊට පස්සේ මතු සංසාරයටත් මතු භවයටත් ඒ මව් කුසෙම ඉපදලා ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරන උතුම් සහෝදර බැඳීමක් තමයි මේ ගීතේ පුරාවට මේ කිව්වේ. ඔබ අහලා බලන්න ලවන් අභිෂේක් මහත්මයාගේ කටහඬින් අපි කවුරුත් ආදරය කරන ගීතයක් මේ ගීතේ.